වෙල්කම් කියලා පිළිගන්නවා අදත් මගේ මේ අලුත්ම අලුත් වීඩියෝ එකට. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මේ ළඟදී රිලීස් වෙච්ච ඩෙල්ටා ෆෝස් කියන PC ගේම් එකේ මොබයිල් වර්ෂන් එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් මේ ගේම් එක ගහන්නේ කොහොමද? මේ ගේම් එකේ තියෙන විස්තර කොහොමද? හැමදේම අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒක නිසා වීඩියෝ එක ඉවරනට එක්ක රැඳී සිටින්න. හරි ඉතින් ගේම් එක ඕපන් කරාම මෙන්න මේ වගේ මේ ඉන්ටර්ෆේස් එක තමයි පේන්නේ. ඉතින් මේ ගේම් එක ලෝඩ් වෙනකම් මම කියන්නම් මේ ගේම් එක 1.2 GB විතර වෙනවා. ඒ වගේම මේකේ ඇතුලෙන් තියෙනවා තව 1.50 GB අප්ඩේට් එකක්. ඉතින් මේ අප්ඩේට් එකක් කරලා වුණාට පස්සේ ඔයාලට පොඩි ට්‍රේනින් එකක් දෙනවා. දින්නට පස්සේ මැච් එකක් දෙකක් ප්ලේ කරන්න දෙනවා. ඊට ඉතින් මෙතන මේ Warfare operations කියලා අපිට මේ මොඩ් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ Warfare කියන්නේ Delta Force එකටම වෙන් වෙච්ච මැප් එකක්. ඒතකොට මේ operations කියන්නේ මේ ඔයගොල්ලෝ අරීනා බ්‍රේක්අවුට් ගහලා ඇතිනම් අරීනා බ්‍රේක්අවුට් එක වගේම තමයි මේගොල්ලෝ අපේ මැප් එකට දාන මැප් එකේ මේ ගෙවල් වලට ගිහින් ලූට් කරලා එක්ස්ට්‍රැක්ෂන් පොයින්ට් එකෙන් යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක Delta Force ගැන කියන්න ඕන නිසා මම Warfare කියන මොඩ් එක තෝරගන්නවා. ඉතින් මේක තමයි ගේම් එකේ ලොබිය. සාමාන්‍ය ගේම් එකක් වගේ මේකේ සෙටින් අයිකන් ප්‍රොෆයිල් එක මැප් චේන්ජ් කරන තැන ඔක්කොම ඒ විදිහටම තියෙනවා. ඉතින් මම ඔයාලට මේකේ මුලින්ම පෙන්නන්නම් මේ ගේම් එකේ ඉන්න කැරක්ටර්ස්ලා ටික. ඉතින් මේ කැරක්ටර්ස්ලා මේකේ දැනට කීප දෙනෙක් දීලා තියෙන ඉස්සරහට එයිද කියන්න බෑ, එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මේ. ඉතින් මේ කැරක්ටර්ස්ලා ටිකට ඒ අයටම වෙන් වෙච්ච එක එක පවර්ස් ස්කිල්ස් තියෙනවා. එතකොට අපි ඒවා බලලා තමයි මේක ප්ලේ කරන්න ඕනේ. ඒ වගේම මේක එක කැරක්ටර්ස්ලාට එක එක වෙපන්ස් පාවිච්චි කරන්න පුළුවන්. හැම කෙනාටම හැම වෙපන් එකක්ම පාවිච්චි කරන්න බෑ. උදාහරණයක් විදිහට ස්නයිප් එක ගත්තොත් ස්නයිප් එක පාවිච්චි කරන්න පුළුවන් මේ මෙන්න මේ ලේඩි කැරක්ටර්ස්ලා දෙන්නට විතරයි පුළුවන් ස්නයිපර් ගහන්න. ඉතින් මම දැන් ඔයාලට ගන් පැත්ත පොඩ්ඩක් පෙන්නන්නම්. මේකේ මේ ගන් එහෙම අනිත් ගන් ගේම් වලට සාපේක්ෂව ගන් වල ඩීටේල්ස් මාර විදිහම වැඩි. මේකේ මේ ඇටැච්මන්ට් කෑලි එහෙම මාර විදිහට වැඩි. මේ ස්ටොක් එහෙම සයිඩ් ස්කෝප් ඒ වගේම මේන් ස්කෝප් එක වගේ ගොඩක් ස්කෝප් જાති මේක ස්කෝප් જાති නම් ගොඩක්ම තියෙනවා. රෙඩ් ඩොට් හොලෝ 4x එක ඔක්කොම මේ හැම ස්කෝප් එකක්ම තියෙනවා මේකේ. ඒ වගේම හැම ඇටැච්මන්ට් එකක්ම ග්‍රිප් එකක්ද මේ ගේම් එකේ තියෙනවා. අපිට ගන් වලට දාන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක කැමති නම් මේ වගේ මේ ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ ගහ ගන්න පුළුවන්. මම මේකට ෆ්ලෑෂ් ලයිට් එකක් දා ගන්නවා මේ විදිහට. මම එහෙනම් ඔයාලට මේක ගේම් එක ප්ලේ කරලා පෙන්නන්නම්. මේකේ ගේම් මොඩ් හතරක් බලා ගන්න පුළුවන් අපිට. මේකේ මේ බැටල් ප්‍රැක්ටිස් කියන එකෙන් අර අනිත් ඔක්කොගෙම ප්ලේයර්ස්ලා තමයි සෙට් වෙන්නේ. ඒ නිසා මම ඔයාලට බැටල් ප්‍රැක්ටිස් කියන එකෙන් පොඩ්ඩක් ගහලා පෙන්නන්නම් ගේම් එකේ තත්ත්වය මොන වගේද කියලා. මේක තමයි මේ ගේම් එකේ මැප් එක. අපිට මෙතන මේ ටයිම් එක ඉවරනාට පස්සේ මෙතන පෙන්නනවා අපිට පොයින්ට් වගේ. අපිට මේ පොයින්ට් දෙකෙන් කැමති එකකට ස්පෝන් වෙන්න පුළුවන්. අපිට ඕනනම් මේ නෝමල් විදිහට ස්පෝන් වෙන්න පුළුවන්. නැත්නම් අපිට වෙහිකල් එකක් එක්කවත් ස්පෝන් වෙන්න පුළුවන්. මම මුලින්ම මේ නෝමල් විදිහට ස්පෝන් වෙන්නම්. ඉතින් ගේම් එක මෙහෙම ස්ටාර්ට් වෙනවත් එක්ක මම ඔයාලට මේ ගේම් එකට අවශ්‍ය රික්වයර්මන්ට්ස් ගැන පොඩ්ඩක් කියන්නම්. ඉතින් ඔයාලට මේක මිනිමම් ටයිප් එකේ ප්ලේ කරන්න ඕන නම් 4GB RAM එකක් තියෙන ෆෝන් එක ප්‍රමාණවත්. ඒ වගේම රෙකමන්ඩ් ටයිප් එකේ ප්ලේ කරනවා නම් 8GB වගේ RAM එකක් තියෙන ප්‍රමාණවත් කියලා තමයි මෙයාලා දාලා තියෙන්නේ. ඒත් එක එක්කෙනාගේ ෆෝන් වලට තියෙන ප්‍රොසෙසර් අනුව මේ ගේම් එකේ ස්මූත්කම පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගේම් එකේ සමහර වෙලාවට මේ FPS drop එකක් එහෙම යනවා මේ 4GB 8GB වගේ ප්ලේ කරද්දී. මගේ දැන් මේ තියෙන ඩිවයිස් එකත්
Huawei Nova SE එකක් මේ 8GB RAM එක. ඉතින් මේකේ recommend type එකේ play කරන්න පුළුවන් අවුලක් නැහැ. කලාතුරකින් FPS drop එකක් එනවා. ඒත් එක්කම Apple device වල නම් මේක ප්‍රශ්න නැතුව play කරන්නත් පුළුවන්. ඉතින් මම දැන් කියන්නේ මේ Warfare කියන mod එකේ කොහොමද play කරන්න ඕනි කියලා. ඉතින් මේ match එකේදී එක්පිලකට players ල 32 තමයි වැටෙන්නේ. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මේ screen එකේ උඩ තියෙනවා මේ team දෙක දෙපැත්තට බෙදලා නිකන් point වගේ. ඉතින් අපි මේ point තමයි earn කරගන්න ඕනේ. point වැඩි ප්‍රමාණයක් ගන්න team එක තමයි දිනන්නේ. ඉතින් මේ point earn කරගන්න ඕන නම් මේ ABCDEF කියන මේ point තැන්ට ගිහින් මේ point capture කරගන්න තමයි තියෙන්නේ. ඒ capture කරගන්න සැරේට මේකේ point වැඩි වෙනවා. ඒ වගේම අපි මේ enemies ලා මරන මේ ගානටත් මේ point වැඩි වෙනවා. ඉතින් මේ එහෙම තමයි මේ game එකේ වෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට මගේ character ගේ skill එක පෙන්නන්නම්. මෙන්න මේ වගේ බටන් එකක් තියෙනවා. මේක එබුවට පස්සේ මෙයා පොට්ටි ස්පීඩ් එකෙන් දුවන්නේ. මේක තමයි මෙයාගේ power එක. ඒ වගේම තව characters ලා ගොඩක් ඉන්නේ. එයාලගෙත් මේ වගේ එක එක powers තියෙනවා. ඒවා මේ අපි කැමති විදිහට අපිට මේ බලලා play කරන්න පුළුවන් එයාලව අරගෙන. ඉතින් මම නම් මේ game එකේ කැමතිව මෙන්න මේ character එකට තමයි. ඉතින් මේ game එක develop කරලා තියෙන්නේ Level Infinite ලා කියන ආයතනය. ඒ වගේම මේ game එක publish කරලා තියෙන්නේ Garena එකෙන්. ඉතින් දැන් මම ඔයාලට වාහනයක් එක ස්පෝන් වෙලා පෙන්නන්නම්. මෙන්න මේ ඔයාලට පේනවා නේද මෙන්න මේ point එක ඉස්සරහා නිකන් vehicle mark එකක් වගේ එකක් තියෙනවා. අන්නේ vehicle mark එකේ පුවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ කැමතිම vehicle එකක් select කරලා respawn වෙන්න පුළුවන්. ඉතින් මම මේ කැමතිම වැඩක් තමයි මේකේ මේ වාහන වලින් යන එක. මොකද මේකේ වාහන enemies-ලා එකපාරක් හැප්පුව ගමන් kill වෙලා යනවා. ඒ වගේම මේ vehicle වල තියෙන weapon උත් පට්ට powerful. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් කෙනෙක් පප්පලා. මෙන්න මේ වගේ එකපාරයි වදින්න ඕන. එකපාරක් හැප්පුණ ගමන් kill වෙලාම යනවා. ඉතින් මම නම් කියන්නේ ඔයාලට ගන්නෙන් හරියට ෂූට් කරගන්න බැරි නම් මේක තමයි නියමම ක්‍රමය කිල් ගහන්න මේ මැප් එකේ. ඉතින් ඔයාලට මම තව පොඩි වැඩ ගැල්ලක් පෙන්නන්න. මේක ස්කෝප් මාරු කරන්න පුළුවන් මෙන්න මේ උඩ තියෙන බටන් එකෙන්. එහෙනම් ස්කෝප් මාරු කරන්න පුළුවන්. ඒ වගේම මේ ගන් එකට වෙන රිමෝට් එකක් තියෙනවා. මෙන්න මේක. ඒකත් නියමයි. අමුතුම ගෙම්මක් කීකේ තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ ගේම් එක ඉවර වෙන්නේ. අපි පොයින්ට් ගාන වැඩිපුර එන් කරද්දි තමයි මේ ගේම් එක දිනුව තීරණය වෙන්නේ. දැන් අපි පොයින්ට් 400 මනක් කර්න් කරලා තියෙන අපේ ටීම් එක. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ ගේම් එක ප්ලේ කරන්නේ මේ Warfare කියන මැප් එකේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ওই ටික තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගේම් එක ඉස්සරහට තව අප්ඩේට් આવුවත් ඒකක් මම එවන්නම්. ඉතින් වීඩියෝ හොදන ලයික් කරන්න, මේ වීඩියෝ තව බලන්න ඕන නම් subscribe කරලා තියාගන්න.